ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටතම සහ ආකර්ශනීයම විස්තර විචාරකයා කවුදයි ඔබෙන් ඇසුවහොත් ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුගේ මුවකට නැගෙන එකම නම වන්නේ ටෝනි ග්‍රේග් යන්නයි. ඔහු උපතින් දකුණු අප්‍රිකානුවෙකු වුවද ක්‍රීඩා කළේ එංගලන්තයේ වෙනුවෙන් වුවද ඔහුගේ හදවතේ වැඩි ඉඩකඩක් වෙන්ව තිබුණේ මේ පුංචි ශ්‍රී ලංකාව වෙනුවෙනි. අද අපි කතා කරන්නේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ සුවර්ණමය යුගයේ සෙවනැල්ලමෙන් අප සමග සිටි ඒ අසිරිමත් මිනිසා ගැනය. ටෝනි ග්‍රේග් සහ ශ්‍රී ලංකාව අතර ඇති නොබිදෙන බැඳීම වඩාත් තහවුරු වූයේ 1990 දශකයේ මැද භාගයේදීය. විශේෂයෙන්ම 1995 වසරේදී ඕස්ට්‍රේලියානු විනිසුරුවරුන් විසින් අපේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ව පන්දුව දමා ගසන්නෙකු ලෙස හංවඩු ගසද්දී මුළු ලෝකයේම මුරලිට එරෙහි වෙද්දී මයික්‍රොෆෝනය අතැතිව මුරලි වෙනුවෙන් ඉදිතරව හඬ නැගුවේ ටෝනි ග්‍රේග් පමණි. ඔහු එය හැඳින්වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූ අසාධාරණම සිදුවීමක් ලෙසයි. එමෙන්ම 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව ලෝක ශූරයන් දක්වා පැමිණි ගමනේදී ඔහු ලබා දුන් මානසික ශක්තිය සහ ඔහුගේ ඒ උද්‍යෝගිමත් විස්තර විචාරය ශ්‍රී ලාංකිකයන්ගේ ලේ රත් කිරීමට සමත් විය. ටෝනි ග්‍රේග් සෑම විටම ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තයේ සහ මෙරට මිනිසුන්ගේ ආගන්තුක සත්කාරය ගැන ලෝකය හමුවේ වර්ණනා කළේය. 2012 වසරේදී ඔහු මෙලොවින් සමුගත්තද ඔහු ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය සහ අසාධාරණයේදී අප වෙනුවෙන් පෙනී සිටි ආකාරය කිසිදා අමතක කළ නොහැක. ඔහු අපට හුදෙක් විස්තර විචාරකයෙකු නොව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවේ නිල නොවන තානාපතිවරයා විය.